උදේ පාන්දර ATM එකට ආවේ සල්ලි ගන්න. කාඩ් එක දාන තැන හොයාගන්න බෑ බුක්ක. මං ඉතින් සික්කලියට කතා කරා. මේ කාඩ් එක ගන්න තැන හොයාගන්න බෑනේ. ඕක අරගෙන ගහගන්න පුක්. වසන්ත අයියට කිව්වා උදේ පාන්දර මූණකට හොදලා ලේස්ති වෙන්න කියලා. මූ කරටි කැඩෙන්න ගහලා බුක්ක. රුපියල් 100යි බං ගන්න පුළුවන් උනේ. මේ උඹට ඔහම යන්න පුළුවන්ද බා? යන්න පුළුවන් බෑ මං කොහායේ. අපි ඉතින් ගාලෙන් හබරාදුවට ආවා. හබරාදුවෙන් කොග්ගලට, කොග්ගලෙන් කඩේකට. කුල්පලු 6යි. 6යි. අයිස්ක්‍රීම් 12යි. 12යි. සුප් හැලියයි ලුණු මිරිස් තලියයි කෙහෙල්ලා වෙරිය. කඩේ තියෙන ඔක්කොම ඕඩර් කරා බුක්ක. ඕඩර් කළා හොන්දට බඩ පිරෙන්න කෑවා. පස්සේ මීටර උනේ සල්ලි නෑ කියලා. ඔයි පැත්තට මේ බා මේ පැත්තට වරේ. අනේ අයියේ අපිට වෙන විදිහකට ගෙවන්න බැරිද? අපි උකෝමුකෝ. කොග්ගලින් හොදටම කෑව බුක්ක. ඊට පස්සේ අපි ආවේ මඩොල් දුවට යන පාර හොයාගෙන. පාර නම් හොයාගත්තා. හැබැයි යන්න තියෙන්නේ බෝට්ටුවෙන්. ඇයි පුතන්නේ නෑ අපිත් එක්ක බෝට් සවාරියක් යන්නද? ඔන්න ඉතින් බොක්ක අපි මේ පාර ආවේ මඩොල් දුවට. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ මේ ගමන යන්න තියෙන්නේ බෝට්ටුවෙන්. ඔන්න එහෙනම් දකුණු පළාතට ට්‍රිප් එකක් එන ඔයාලට. හොඳ බෝට් සෆාරියක් එක හොඳට එන්ජොයි කරන්න පුළුවන් ප්ලේස් එකක් මේක. ඔන්න ඉතින් අපි 4 දෙනා නම් සිලෙක්ට් කරගත්තේ ඔවිඳු මල්ලිගේ බෝට් එකේ. ඉතින් thank you very much ඔවිඳු මල්ලි. ඉතින් ඔන්න මඩොල් දුවට යන කලින් අපි 4 දෙනා මුලින්ම ආවේ සිනමන් අයිලන්ඩ් එකට. ඉතින් ඔයාලා මේ ගමනේ මුලින්ම සිනමන් අයිලන්ඩ් එකට ආවොත් ඔයාලන්ට පුළුවන් කුරුදු ආශ්‍රිත හොඳ නිෂ්පාදන දෙක ගන්න වගේම හොඳ දැනුමක් ලබා ගන්නත් පුළුවන්. ඔන්න ඉතින් මේ ට්‍රිප් එකේ අපි ඊළඟට ආවේ සුපිරිම ප්ලේස් එකකට. මෙතන ටිකක් ඩේන්ජරස් වගේම කිචි කැවෙන ප්ලේස් එකක් බුක්ක. ඒ ටික වෙලා කිචි කැවෙනකින් බේරලා අපි ඊට පස්සේ ආවේ ලස්සන ප්ලේස් එකකට බුක්ක. ඉතින් බොක්කලා අපි 4 දෙනා ආපු මේ ගමනේ මේ ප්ලේස් එක තමයි ලස්සනම තැන. හැබැයි බොක්කලා මෙතෙන්ට ආවොත් හරි පරිස්සමින් හොදේ. මොකද හෙල්ල ගැඹුරුයි. පය බුරුලෙන් තබා වරෙන්. ඔන්න බොක්කල එනක් ගමනේ අවසානට ආවා. අපි ආවා අන්තිමට මඩොල් දුවට. ඔන්න එහෙනම් දකුණු පළාතේ ට්‍රිප් එකක් එන්න ඉන්න අය දන්නවනේ මේ සුපිරි ප්ලේස් එක මොකද්ද කියලා. හැබැයි බොක්ක අපේ ට්‍රිප් එක තාම ඉවර නෑ. දැන් තමයි පටන් ගත්තේ. ට්‍රිප් එකෙන් පස්සේ වසන්තගේ කබරේ පොඩ්ඩක් වැඩි වුණා බුක්ක. මේ හරියට දෙහි කැලක් ගන්න පුළුවන් වේද? ජීවිතේට නෑ බං. ජීවිතේට නෑ. වසන්තයේ කබරේ නවතින්නේ නෑ බුක්ක. වසන්තයේ කබරේ අඩු වෙනකන් අපි ආව මුහුදේ නාන්න. අඩෝ. හැබැයි බුක්ක අන්තිමට උනේ ඇඳන් ආපු ඇඳුම නැති වෙච්ච එක විතරයි. කරන්න දෙයක් නෑ බුක්ක. කලිසම විතරයි ඉතුරු උනේ. ඒක ඇදගෙන ගෙදර ඇවිල්ලා අම්මට කිව්වා විස්තරේ. මං ආවා. ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. ඒ නයි ඉතින් ගිහිල්ලා එන්න. බොක බොක්ක.